කරන්න පටන් ගත්තා. මේ පයිලට් කරපන්නේ සමහර වීඩියෝස් වල කමෙන්ට්ස් දාලා තිබ්බ ඇත්තට බොහෝ දෙනා යනවා මේ සිද්ධිය. ඉතින් ඒ වෛරල් වෙන්න හේතුව Hi guys, ඔන්න අද සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම සුන්දර දෙයක්. සුන්දර දසුනක් අපි දැක්කා පහුගිය දිනේදී. මොකද මේක මේ ගොඩක් දෙනෙක් මේ සම්බන්ධයෙන් සෝෂල් මීඩියා තුල කතා කරන්න පටන් ගත්තා. මේ පයිලට් කරපු මේ ඇත්තටම සුන්දර ක්‍රියාවට. ඉතින් මේ විදිහට මේ වෙල්යායක ළමයි ටිකක් සෙල්ලම් කරගෙන ඉන්නවා. ඉතින් එතකොට චොපර් එකක් යනවා දැකලා ළමයි ඇත්තටම ප්‍රීතියෙන් පිනා යනවා. ඉතින් මේකත් එක්ක පයිලට් කරන්න හිතා ගන්න බැරි දෙයක්. ඉතින් මේ එයාෆෝස් මේ නිලධාරියා මේ විදිහට චොපර් එක වෙල්යායේ ළඟටම ඇවිල්ලා රවුන්ඩ් එකක් කරකවලා නැවත ආපහු යනවා. ඉතින් පුදුමාකාර විදිහට මේ දරුවා සතුටු වෙනවා එතනදී. කෑ ගහනවා. එතකොට පුදුමාකාර විදිහට ඒ විනාඩි 2-3ක සතුට ඒ පයිලට් ඇත්තටම පුදුමාකාර අතීතයකට ගෙනියන්න ඇති. හේතුව තමයි අපි හැමෝටම අතීතයක් තියෙනවා. ඉතින් අදටත් සමහර විට චොපර් එකක් ෆ්ලයිට් එකක් එහෙම යද්දි ගෙදරින් එළියට ඇවිල්ලා බලන වාර අනන්තයි. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒකත් එක කොච්චර වයසට ගියත් ඒ අතීතයේ ඒ සුන්දර ළමා කාලය අමතක කරන්න බෑනේ. ඉතින් ඒකත් එක බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් සමහර වීඩියෝස් වල කමෙන්ට්ස් දාලා තිබ්බ ඇත්තට බොහෝ දෙනා මේක බොහොම සුන්දර දෙයක් කියලා. ඒ වගේම සමහර තැන්වල සෝෂල් මීඩියා වල පෝස්ට් එහෙම ෂෙයා වෙන්න පටන් ගත්තා. මේ ක්‍රියාවලිය නිසා පයිලට් අන්න වැඩ වැරදිලා පයිලට්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න යනවා මේක කරේ වැරද්දක් කියලා. එහෙම කිසිම දෙයක් සිදු වෙලා නැහැ ඇත්තටම. ඒ දේවල් බොරු මේ ප්‍රචාර එහෙම කිසිම දෙයක් සිදු වෙලා නැහැ. නමුත් මේ ක්‍රියාවලිය අගය කරලා තියෙනවා බොහෝ දෙනෙක්. ඉතින් ඇත්තටම බොහොම සුන්දරයි. මොකද හැමෝටම ළමා කාලයක් තියෙනවා. ඒ ළමා කාලය තුල ජීවත් වෙන්න හැමෝම ආසයි. ඔහු ඒ කරපු ක්‍රියාවෙන් ඇත්තටම මේ දරුවන් එක විනාඩි 2කට හරි පුදුමාකාර සතුටක් ලබනවා. ඉතින් ළමෙක් හරි කවුරුන් හෝ වේවා මේ ලෝකයේ තුල සතුටින් තියන්න පුළුවන් නම් විනාශලා තියන්න පුළුවන් නම් ඇත්තට මේක මාර සුන්දර දෙයක්නේ. ඉතින් ඒකත් එක තමයි මේක වෛරල් වෙලා යනවා මේ සිද්ධිය. ඉතින් ඒ වෛරල් වෙන්න හේතුව තමයි ඇත්තටම එතනදී ඒ දරුවන් වෙනුවෙන් කරපු ඒ කැපකිරීම. ඉතින් හැමදේම ඒ කියන්නේ මේ ආකාරයට ඇත්තටම බොහොම සුන්දර මිනිස්සු ජීවත් වෙනවා කියන්නේ ඒ ලෝකේ සුන්දරයිනේ. ඉතින් ඒක තමයි ඔහුත් ඒ වෙලාවේ පුදුමාකාර සතුටක් ලබන්න ඇති. මොකද ඔහුටත් ඒ අතීතයට ඔහු යන්න ඇති. මොකද ඔහුට ළමා කාලයක් තිබින්න ඇති. ඉතින් මතක් වෙන්න ඇති මේ විදිහට චොපර් එකක් එළියට ඒ කියන්නේ චොපර් එකක් යද්දි එළියට ඇවිල්ලා බලන ඒවා ඒ හැමදේමනේ. ඉතින් ඒක මාර සුන්දර දෙයක්. එහෙනම් ඉතින් ඔබගේ අදහසත් අනිවාර්යෙන්ම යටින් කමෙන්ට් එකේ අහගෙන යන්න මේ සිද්ධිය සම්බන්ධයෙන්. ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න කියලා. ජයෙන් ජය.